කොහොමද සිල් දෙනාටම ඉතින් කට්ටිය කිව්වා මේ හොඳ ප්‍රොජෙක්ට් ටිකක් ගැන කියන්න කියලා. ඉතින් මම හිතුවා ඔයගලන්ට තෝරන්න කියන්නේ සාමාන්‍යයෙන් බයි කරනවා නම් හොඳ ප්‍රොජෙක්ට් ටිකක් ගැන කියන්න. එතකොට මෙහෙමයි දැන් අපි දැන් සමහරක් කොයින් මම ප්‍රෙඩික්ට් කරලා පෙන්නුවට හරිද? එතකොට මම කිව්වා දැන් PTC harvest එක එනවනේ ඉස්සරහට. හරිද? එතකොට ඒ harvest එකේදී අපිට කියන්නේ පාල නෙලා ගන්න පුළුවන්. හරිද? හැබැයි කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඉතින් මේ යකා කොච්චර කිව්වත් මේක නොවුනොත් එහෙම කියලා කියන්නේ තමන් ගැනම පොඩ්ඩක් අව탁සිරු කරගන්න පුළුවන් නේ මට මේක රිස්ක් එකක් ගන්න බැරි වේද කියලා මෙහෙමයි. කොයින් එකකින් ප්‍රොෆිට් ගත්ත හැමෝම හරිද ලොකු ප්‍රොෆිට් ගත්ත හැමෝම රිස්ක් එකක් කරපු මිනිස්සු මිසක නිකන් ආතල්ලකේ කොයින් බයි කරලා හිටපු අය නෙමෙයි. හරිද? මොකද දැන් සාමාන්‍යයෙන් $100ක් 200ක් ඉන්වෙස්ට් කරලා $10,000ක් 15,000ක් කරලා ලැබෙන්නේ හරි කලාතුරකින්. හැබැයි ඒවා $10,000ක් විතර ඉන්වෙස්ට් කරලා හොඳ කොයින් එකකට මම කියන්නේ ලෙඩ බයි කරන්න හරි කමක් නැහැ. ඒක තමන්ට උචිත විදියට එහෙම ප්‍රොෆිට් කරන්න නම් $10,000ක් විතර බයි කරලා $20,000 30,000 හොයපු අය ඕන තරම් මම දැකලා ඉන්නවා. හරිද? පෞද්ගලිකව. හරි. ඉතින් ඒ නිසා මම කොයින් ටිකක් කියන්නම් ඔයාලට හොඳ ප්‍රොජෙක්ට් ටිකක් ඉස්සරහට බයි කරන්න ඕන. ඒ නිසා මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න. හරි. පළවෙනි කොයින් එක තමයි අපි කවුරුත් දන්න SRP එක. හරිද? SRP USDT එක. ඉතින් මේකේ හොඳ පොටෙන්ෂියල් එකක් තියෙන කොයින් එකක්. හරිද? ඒ වගේම තමයි ඒ කියන්නේ මේ කොයින්ස් වල අතර කිව්වොත් long time ලොකු ඉන්වෙස්ට්මන්ට් එකකට ඉන්වෙස්ට්මන්ට් එකකට අපිට long time ලොකු ප්‍රොෆිට් මාජින් එකකට යන්න පුළුවන්. හරිද? දැන් මේක බයි කරන්න chance එකක් නැහැ. හරිද? SRP එක දැන් බයි කරන්න chance එකක් නැහැ. හැබැයි යම් කිසි දවසක මෙයා ලොකුවට තව අප් වෙන්න ඉඩ තියෙනවා. දැන් ඩොලර් 2 තියෙන්නේ. හරිද? මම කියන්නේ අවුරුදු 4-5ක් ඇතුළත ලොකු long distance එකකට යන්න ඉඩ තියෙනවා. සාමාන්‍යයෙන් ඩොලර් 10ට 15ට විතර යන්න ඉඩ තියෙන කොයින් එකක්. හරිද? SRP කියන්නේ. හරිද? ඒ නිසා ඔබ ඉන්වෙස්ට් කරනවා නම් හොඳම කොයින් එකක් තමයි SRP USDT එක. හරිද? ඒක තව USDT එකක් තියෙනවා ADA කියලා. හරිද? ADA එකත් ගොඩක් හොඳ කොයින් එකක්. ඉතින් මම මේ හරිය විතර කිව්ව ඔයගොල්ලන්ට ADA බයි කරලා තියාගන්න කියලා. එතකොට බයි කරපු අය ගොඩාක් හිටියා. ප්‍රොෆිට් ගත්ත ගොඩක් අය හිටියා. එතකොට මේ පාරත් ඒ harvest එක වෙන්න පුළුවන් බ්‍රේක් ටේල් එකක් විදියට. ඒකට මම long time බලලා කියන්නේ දැන් ADA එක සාමාන්‍යයෙන් $3.1 විතර කොයින් එකක්. ඉතින් මේකත් අපි 0.11 වගේ බයි කරලා තියාගන්න. දැන් තියෙන්නේ 0.6. තව ටිකක් ඩවුන් වුණාම මේක මේවා ලොකු ගාණක් ඉන්වෙස්ට් කරන්න නැතුව සාමාන්‍යයෙන් පොඩි ගාණක් ඉන්වෙස්ට් කරත් අවුරුදු 5-6ක් ඉද්දී ලොකු ප්‍රොෆිට් එකක් ලබන්න පුළුවන් කොයින් එකක් වෙයි. හරිද? ඒ නිසා ADA එකට මගේ ලිස්ට් එකේ දෙවෙනි තැන දෙනවා XRP සහ ADA පිළිවෙලින් 1-2 ලිස්ට් එකේ දෙනවා. හරිද? 1-2 කියන්නේ මෙහෙමයි දැන්. හොඳම කොයින් කියලා නෑ මට හිතන කොයින් තුන තමයි. හරිද? එතකොට තුන්වෙනි කොයින් එක දීලා අපි බලමු. මේක ඔයගොල්ලන් දන්න කොයින් එකක් AVAX එක. හරිද? AVAX එකත් හොඳ ප්‍රොජෙක්ට් එකක්. එතකොට මගේ ලෙවල් තිබ්බේ මෙන්න මෙතනදී ඔයගොල්ලන් බයි කරන්න ඕනේ කියලා. හරිද? ඉතින් දැන් මෙයා ඩොලර් 19 ඉන්නේ. හරිද? ඉතින් මෙයා ඩොලර් 9 ඉඳන් බලන්න අපිට මෑතකදී බ්‍රේක් ටේල් එකේ බලන්න ඩොලර් 9 ඉඳන් ඩොලර් 63ට ගියපු කොයින් එකක්. හරිද? එතකොට මෙයාගේ all time 136ක් ගිල තියෙනවා. එතකොට මෙයා 10න් පල්ලයට වගේ આવුත් එහෙම ලොකු ගාණක් අපි ඉන්වෙස්ට් කරන කෙන ඩොලර් 1000ක බයි කරත් අපිට කොයින් 100ක් මෙයාගෙන් ගන්න පුළුවන්. 10ට පල්ලෙන් આવුත් කොයින් 130ක් විතර ගන්න පුළුවන්. හරිද? යථාකාලිනව මෙයා මේ all time පහු කරගෙන ඩොලර් 300-400ට ගියාම ඒවා කර ඉන්වෙස්ට්මන්ට් එක වගේ 100 ගුණයක් විතර 100 ගුණයක් නෙමෙයි වැඩි 200 ගුණක් විතර වාට ලොකු ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. ඉතින්
එහෙම කොයින්නක් ඒවැක්ස් USDT එක ඉතින් අන්තර වැටෙන කොයින් එකක්. ඒ කියන්නේ $4 විතර වැටෙන කොයින් එකක්. ඉතින් ආපහු ඔයාගේ ගැප් මැරගෙන ඊට පස්සේ මේ ළඟදිත් මම හිතන්නේ $19 විතර කරන 57ට ගියා මෙහෙමයි. දැන් ගොඩක් කට්ටිය මේවා මේ ලොකු ගණන් වලට එක කොයින් එකක් ගන්න $19ක් යනවනේ. එතකොට ලොකු ගාණක් තියලා ඉන්වෙස්ට් කරන්න කැමති නැහැ. හරිද? ඒක හැටි. හරිද? ඉතින් ඒ නිසා ඔබට ලොකු ප්‍රොෆිට් එකක් ලබා ගන්න පුළුවන් AVAX USDT එකත් එක්ක තව අවුරුදු 3කින් 4කින් ඉතින්. එතකොට මගේ ලිස්ට් එකේ අවසාන කොයින් එක. හරිද? අවසාන කොයින් එක තමයි මොකද්ද? .USDT එක. හරිද? ඩොට් එකත් ගොඩාක් හොඳ කොයින් එකක්. ළමයි පුළුවන් කෙනෙක් ඉන්නවනම් මේ ඩොට් කොයින් එකත් බයි කරලා තියාගන්න. ඉතින් මේ බලන්න $55ට ගිය කොයින් එකක්. ඉතින් දැන් තියෙන්නේ අඩු වගේක වෙන්න පුළුවන්. හැබැයි යථා කාලිනව මේවා අනිවාර්යෙන් අප් වෙන කොයින්. මොකද ඉම්බැලන්ස් එක එහෙමමයි. හරිද? කවදා හරි කම්ප්ලීට් කරනවා. ඉතින් මේවට අරමුණක් තියෙන ප්‍රොජෙක්ට්. ඉතින් ඔබට පුළුවන් නම් .USDT එක බයි කරලා තියාගන්න වාගන්න හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් වෙයි වාගේ ජීවිතේ. ඉතින් මේ කොයින් 4 තමයි මට කියන්න අවශ්‍යතාවය උනේ. ඉතින් පළවෙනි කොයින් එක මොකද්ද මම කිව්වේ? SRP එක. දෙවෙනි එක SRP දෙවෙනි එක මොකද්ද මම කිව්වේ? AVAX එකද? බලමු මෙතනින්. ADA නේ. ADA ඊට පස්සේ AVAX එක ඊට පස්සේ ඩොට් එක කිව්වේ. ඉතින් ඔය කොයින් 4 තමයි මම ඔයාලට කිව්වේ. නම් අපි ඊළඟ වීඩියෝෙන් හම්බෙමු. හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා.